ඔන්න යාළුවනේ එකමත් එක කාලෙක පුංචි ගමක් තිබුණා. ඒ ගමේ හිටියා ලස්සන ගෑනු ළමයි. එයාගේ නම සඳලි. සඳලිට තිබුණේ දයාවෙන් පිරි පුංචි හදවතක්. ඒ ගමේ අඳුරු නිහඬ වනාන්තරයක් තිබුණා. අනේ මට බයයි. ඒ වුණාට මට මෙහි ඇවිදින්න යන්නම ඕන. රාත්‍රියක සඳපාය ඇති දවසක සඳලිට මේ ගමට යන්න හිතුණා. එක දිගටම පුංචි හඬක් ඇහුණා. බය වෙන්න එපා. සඳලි නැවතුණා. මම නපුරු කෙනෙක් නෙවෙයි. මම ලුමි. බය වෙන්න එපා සඳලි. මම මේ වනාන්තරේ ආරක්ෂකයා. බලන්න මේ මල දිහා. මේ මල මිනිස් හදවත් අඳුරු වුණාම මැලවෙනවා. සඳලි කිසි දෙයක් නොකියා මලට ජලය දෙන්න පටන් ගත්තා. මල ලස්සනට හිනැහුණා. ලුමි සිනාසුණා. හොඳ හදවතක් අඳුරත් ආලෝකමත් කරයි. එතනින් පස්සේ වනාන්තරය අඳුරින් ආලෝකමත් වුණා. ගස් මල් සතුන් මේ හැමෝම සතුටු වුණා. මට යන්න වෙලාව ළඟයි සඳලි. හැබැයි හොඳකම අමතක කරන්න එපා කියලා ලුමි අතුරුදහන් වුණා. සඳලිට පුංචි දුකක් දැනුණත් සඳලිට වුණ දේ ගැන සඳලි ගොඩාක් හිටියේ සතුටින්. උදේ හිරු පායාගෙනම සඳලි ගමට ආවා. ගම හරිම ආලෝකමත්. හානේ මගේ ගම හරිම ලස්සනයි. ගමේ හැමෝම මේ ගැන සතුටු වුණා. එදා ඉඳලා සඳලි කියලා දුන්නා බය නෙවෙයි හොඳකමයි ලෝකය ලස්සන කරන්නේ. දිගටම මේ වගේ කතා බලන්න කාටුන් බබා එක්ක ඉන්න.